ප්‍රදේශවල ඇතිවෙච්ච අවාසනාවන්ත සිද්ධිය සම්බන්ධයෙන් ඉතාමත් වැරදි ඒ වගේම ජනතාව නොමග යවන සුළු වාර්තා මේක විදිහේ මාධ්‍ය වාර්තා විශේෂයෙන් මුස්ලිම් පාර්ශවයේ ඒක අපි කියනවා වගකීමෙන් දෙමළ මාධ්‍යවල ඉතාමත් බරපතල විදිහ වැරදි තොරතුරු මේ සිද්ධිය සම්බන්ධයෙන් ලෝකෙට ගෙනියන අවස්ථාවක ඇත්තටම අලුත්කමද මොකද්ද වුනේ ස්වාමීන් වහන්සේලා දෙනමක් පමණක් ඊයේ නාගර රෝහලේ ප්‍රතිකාර ලබා ඉන්නවා තාම සුළු මේ තුවාලයක් ලබලා දෙපාර්ශ්වයෙන්ම මම හිතන්නේ 40ක් විතර ආසන්න ප්‍රමාණයක් ස්පිරිතාල දෙක විතර ප්‍රතිකාර ලබමින් ඉන්නවා. ඇයි මේ වගේ සිද්ධියක් අලුත්ගම ප්‍රදේශයේදී ඇති වුනේ කියන එක අපි කවුරුත් දන්නවා. පොසොන් පොයේ දවසේ දරගා නගරේ බණකට වඩින ස්වාමීන් වහන්සේ නමකට මුස්ලිම් තරුණයෝ තුන්දෙනෙක් කිරියර කරනවා. ඒක ඇත්ත. අතින් පයින් පහර දීමක් දක්වා දුරදිග ගියාම හාමුදුරුවෝ මැදිහත් වෙනවා ගහගන්න එපා මේ පොයේ දවසක් මේ රණ්ඩුවකට ආවනේ මේ යන්නේ බණකට කරුණාකර පාර යන්න ඉඩ දෙන්න. අවසානයේදී ඒ කිසිවකට කන් නොදෙන ඒ අත්වාදීව හැසිරෙච්ච ඒ පුද්ගලයෝ තුන්දෙනා තවත් පිළිස් රැස් කරගෙන ගැටුමකට සූදානම් වෙන්න හදද්දී මේ හාමුදුරුවෝ අලුත්ගම පොලිසියට ගිහිල්ලා කැමලිල්ලක් කරනවා. දැන් මම දන්නවා අද උදේත් ඔය අසාධ්‍යශාලී වුණේ මේ මාධ්‍ය හමුවක් කියලා දැන් මේ මුදුමල සේනාවට මේ චෝදනා බැල ගන්න හදනවා. මේ රටේ එක මුස්ලිම් පල්ලියකට අපි පහර දීලා තියෙනවද කවදාවත්? එක මුස්ලිම් පූජකවරයෙක් එක මෞලවිවරයෙකුට තර්ජනය කරලා තියෙනවද අපි? එක මුස්ලිම් ව්‍යාපාරික ස්ථානයකට ගිහිල්ලා පහර දීලා තියෙනවද අපි? ඉතින් ඒ නිසා මේක හරිම වැරදි විදියට තමයි අවසානයේ මේ මාධ්‍යවල දැන් මම වාර්තා කළේ මේ මුදුමල සේනා මිනිස්සුන්ට පහර දුන්නා.